හායි ඔන්න අදත් ලස්සන බ්ලොග් එකක් අරගෙන එනවා. මම හිතනවා අද දවස ලස්සන වෙයි කියලා. අද ලොකු වැඩකට යන්න තමයි හදන්නේ. අද තියෙනවා ස්වර්ණ රැයක්. ස්වර්ණ රැයක් කියන්නේ ප්‍රොපියුලර් අවෝඩ්ස් සෙරමනි එකට සම්බන්ධ දින ප්‍රකාශ කිරීමේ වැඩසටහන උත්සවයක් තියෙනවා ලොකු. ඉතින් ඒකට යන්න තමයි ඇස්ති වෙන්නේ. අදත් නුවර ඉඳලා තමයි නෙළුම් පොකුණට යන්න හදන්නේ. ඉතින් බලමු කොහොමද අද දවස වෙන්නේ කියලා. ඉතින් නාලා කරලා මොනවාද සන් ක්‍රීම් එක විතරක් ගාලා ඉන්නවා. පුදු මුලින්ම සරණකට යන්න ඕනේ. සරණකට ගිහිල්ලා ලස්සනට ඩ්‍රෙස් කරලා අපි යමු. මොකද වෙන්නේ කියලා බලමු. මුලින්ම ඉතින් කොහේ යන්නත් කලින් අපි කරන දෙයක් තියෙනවා. ඉතින් මෙතන බෝධියට වැඳලා ඊට පස්සේ ඉතින් හයිවේ එකේ කොළඹට යනවා. අපි බලමු කොහොමද මගේ ඩ්‍රෙස් එක, එතකොට මේකප් එක වෙන්නේ කියලා. බලාගෙන ඉන්නකෝ ලස්සනයිද කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. ඉතිරුවේ හැඩනෑනේ කවදාවත් බලාගේ සුදු මුනේ එම නැහැ හැමදාම මගේ වාරේ හිත් දෙකක් ලං වෙලා කල්පයක් වගේ රත්තරන් ආදරේ ස්වප්නයක් වගේ එහෙම මම ඉතින් රතු බලස මතින් දම් රෝස මලක් රැගෙන ආවා. රතු රෝස ඉදිරියේ දම් රෝස මලක් මෙහෙම දකිද්දි මටත් හරි සතුටුයි. ඉතින් නංගියේ කොහොමද? හොඳින් ඉන්නම අයියේ. මෙහෙමයි. ඉතින් අද තාරුණ්‍යයට ඉඩක් ලබා දීලා මේ අපේ කැලින් ස්වර්ණ රැයක් 2026 මේක මේ සම්මාන රාත්‍රියක දිනේ එලි දැක්වීම තමයි මේ විදියට සංවිධානය කරලා තියෙන්නේ. මෙලෙස සංවිධානය වීමක් දැක්කහම තාරුණ්‍ය කලාකාරණයක් විදියට ඔබට තියෙන හැඟීම මොකක්ද? ඇත්තටම අයියේ හිතා ගන්න බැරි තරම් සතුටක් තියෙනවා. මම මේ අවෝඩ් සෙරමනි එකත් එක්ක එකතු වෙන තුන්වෙනි වතාව වගේ. ඉතින් හැම වතාවකම මාව අතහැරියේ නෑ ඒගොල්ලෝ. ඉතින් ඒකට මට ගොඩක් සතුටුයි. මොකද අලුතෙන් එන අය ගොඩක් ඉතින් එන්න අමාරු වෙන්නේ මේ වගේ දෙයකට. ඉතින් මට හරිම සතුටුයි. ඒ වගේම ප්‍රොපියුලර් අවෝඩ්ස් වලට සුබ පතනවා. එහෙමයි. වාව තුන්වෙනි වතාවට විතරක් නෙමෙයි සෑම වතාවකම වා එකතු කරගන්න. මොකද වා තාරුණ්‍යයේ ඉන්න දක්ෂ ලස්සන රංගන ශිල්පිනියක්. ඉතින් ඔබ නැතුව මේ රංගන ශාස්ත්‍රය යන්න බෑ. ඒ නිසා කවදාවත් පොපියුලර් සතාරින්නත් එපා. හරි? නෑ කවදාවත් අතාරින්නේ නෑ. මාව දැක්කම කතා කරන කතාරින්නත් එපා. හරි? නෑ කවදාවත් ඒක අතාරින්නේ. එහෙනම් හරි පරිස්සමෙන් යන්න. වගේ වැඩ කටයුතු සියලු දේම සාර්ථක වේවා. යන්න අත්දැකීම විඳ ගන්න ඇවිල්ලා අපිට කියන්න කොහොමද ඒ වැඩේ කියලා. ජය වේවා. හරි. ඉහාරා කෝ ඉහාරා මං හිතුවා ඒ ගැලමෑව අතින් අල්ලගෙන ඇතුළට එක්කන් යයි කියලා. What? Bro, what are you talking about, man? ඇත්තටම කියන්න ඕනේ මම මේ වැඩසටහනත් එක්ක එකතු වෙන තුන්වෙනි වතාව වගේ මට මතක විදිහට. ඉතින් ඇත්තටම මේගොල්ලෝ කවදාවත් අපි අලුතෙන් ආවාය කියලාවත් අර කිසිම පන්ති භේදයකින් තොරව හැමදාම මට මේ වැඩේට කතා කරලා තියෙනවා. ඉතින් ගීතාංජන අයියා ඇතුළු ඒ පිරිසටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මට ඇත්තටම හරිම සතුටුයි. මාව ගොඩාක් සම්මාන උළෙලවල් වලට නිර්දේශ වෙලා තියෙනවා. ගොඩාක් මනාප හම්බෙලා තියෙනවා. ඉතින් මට පුදුම සතුටක් තියෙන්නේ ඒ සම්බන්ධයෙන්. ඉතින් මාව බලන, මට ආදරය කරන මගේ ප්‍රේක්ෂකීන්ට මම හැමදාමත් ආදරය කියලා මේ වෙලාවේ ආදරෙන් කියනවා. ඉතින් බලන්නකෝ මේ ලස්සන අයිටම්ස් ටික.
ඇත්තටම ඉතින් හරිම ලස්සනට මේ වැඩේ තිබුණා. මං ඉතින් ඉවර වෙනකම් හිටියේ නෑ. මොකද මං ආපහු නුවර යන්නත් ඕන නිසා මම ඉතින් ටිකක් බලලා වැඩේට සම්බන්ධ වෙලා ඉතින් ගියා. හැබැයි තවත් ගොඩාක් ලස්සන අයිටම්ස් මං ගියාට පස්සේ තිබිලා තියෙනවා. හැබැයි ඉතින් කමක් නෑ. මම ඉතින් ලස්සන අයිටම්ස් ටිකක් බැලුවා. ඉතින් මට සතුටුයි. ඇත්තටම කියන්න ඕන දෙයක් තමයි අපි මේ ෆීල්ඩ් එකේ ගොඩාක් අලුත් කෙනෙක් විදිහට මම සතුටු වෙනවා. මම මුලින්ම මං ගැන ඇත්තටම සතුටු වෙනවා. මට මං ඉන්න තැන ගැන. ඒ කියන්නේ මහ ලොකු තැනක නෙවෙයි. මේ ඉන්න පොඩි තැන වුණත් මට මාරු විදිහට වටිනවා. ඒ කියන්නේ ෆීල්ඩ් එකේ නවකයෙක් විදිහට. ඉතින් ගොඩක් කට්ටියගේ ආදරයක් මට ලැබෙනවා. මේ ප්‍රවීණ ඉතින් මම ගෙදර යන්න හදනකොට තමයි මගේ යාළුවෝ එතෙන්ට එන්නේ. ඉතින් ඒකට මම විහිළු කර කර හිටියේ. මම නම් හිතන්නේ ඇත්තටම කොළඹ ලස්සන රැට බලන්නකො මේ ලයිට්ස් දාපුවම මාරම ලස්සනයි. ඉතින් එහෙනම් අද දවසත් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම අනිවාර්යයෙන්ම ඉක්මනටම තවත් වීඩියෝ එකක් දාන්නම්. බයි.